පන්හිඳෙන් ලියවුණු පදවැලක රස අරුත සොයාගෙන යන ගමනේ සිංහල ගීතවල බෞද්ධ අදහස් සංකල්පනා හැටියට ලියවුණු හරි අපූරු ගීතයක්. පූජ්‍ය රඹුක්වැල්ලේ සිද්ධාර්ථ හිමියන් විසින් රචනා කරන ඒ වගේම කරුණාරත්න දියුල්ගනේසෝරෙන් ගායනා කරන ලා දලු බෝපත් සිමින් සැලෙනසේ. ලා දලු බෝපත් සිමින් සැලෙනසේ යසෝදරා දේවී වාවනු බැරි තැන රහසේ හැඬුවා පෙර සංසාරේ ඇසුර මතක් වී ලා දලු බෝපත් සිමින් සැලෙනසේ. බෝධීන් වහන්සේට කියනවා චලපත්‍ර කියලා. නටුවට නොදන්වා පත්‍ර සෙලවෙන වෘක්ෂ ලෝකේ නැති තරම්. ඉතින් හරි ලස්සන උපමාවක්. යශෝදරා දේවීන් වහන්සේ නටුවට නොදන්වා කොළය සෙලවෙන පත්‍රයක් වගේ. ස්වාමියා හැර යන විට ගිහිගෙයි හැඬුවා රහසේ. ඇයි? පෙර සංසාරේ ඇසුර මතක් වී කුලේ සිට ආගිය මග තොට සිටියා නොසැලෙන පහන් තැඹක් වී නිවන් දකින තුරු මේ සංසාරේ පසුපස ආවා සෙවණැල්ලක් වී. ලේන කුලේ සිට ආගිය මගතොට කරන්දක ජාතකය. කරන්දක ජාතකයේ ලේන් නම්ම ලේන් කුඩේ මුහුදට වැටුණු අවස්ථාවේදී තමන්ගේ වලිගයෙන් මුහුදු ජලයේ ඉසිනවා. ඇයි? දරුවන් බේරගන්න. ඉතින් මේ වගේ දිරිය මාතාවෝ අද සමාජයේ නැතුවම නෙවෙයි. ඒ වගේම චද්දන්ත ජාතකය, සඳකිඳුරු ජාතකය, වෙස්සන්තර ජාතකයේ තම ස්වාමියා දරුවන් තමාව දන් දෙනවා. ඒ අවස්ථාවේදී යශෝදරා දේවී අංශු මාත්‍රයක්වත් තරහ උපදවා ගන්න සාදුකාර දෙනවා. ඉතින් හරි ආදරණීය සාංශාරික බැඳීමක්. සිනේ සිත සැලී හඳන විට වැටී දෙපාලඟ යශෝදරාවෝ පිපිනිවන් මල් සාදුකාරදී නිවි පහන් විය උදෑසනක් සේ. අසංකේය කල්ප ලක්ෂ 4ක ආදර කතාවක් උතුම් නිවනින් කෙළවර වුණා.